මේ ආවා අපි පීසා මොකද මල්ලි මේකේ නම පීසා පීසා බෝන මේ ඉන්නේ අපේ අයිතිකාර මල්ලි ඒක මේ කියන්නේ අතරම මේ තියෙන්නේ කොහෙද කිරිබත්ගොඩ මාකොළ පාරේ මීටර 850ක් එන්න ඕන කිරිබත්ගොඩ මේ බලන්න හෙන ෆුල් ක්ලීන් මේ අන්තික ඒගොල්ලෝ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මේ හොඳ ඉතාලියේවා අතන දැන් අපි අර කන්නේ මම දන්නනේ මේ පීසා ඔක්කොම මොකද්ද මේ ටිකනේ ඔය ඩෝ එකනේ මල්ලි ඔව් ඒකයි ඒවල ඒක හදනවා මොසරාල එකනේ ඔව් ඉතාලියේම නේ ඒ චීස් වර්ග ඔක්කොමත් ඉතාලියේම නියම විදිහට ඔක්කොම ටික ක්ලීන් මේ ඉතින් අතරම අපේ හොඳ මල්ලි කෙනෙක් ෆුල් ක්ලීන් කරනවා අපිට හිතා ගන්න බෑ මේ ඒ තරම් ස්ටෑන්ඩඩ්ද කියලා මේ නාපොලියක හරියට මේ මාසේ කොයිද 21 මම ලංකාවට ගෙනාවා හරියට ඒ අතරම මල්ලි බොරු නෙමෙයි කොළඹත් කන්න බෑ මේක කියන්නේ මේ වසන්තය කරේ ඔතෙන්ටික් ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට්ස් ඉතාලියෙන් මේ ඔව් ඒක නිසා මේ ඔයගොල්ලෝ බලන්න මේසින් කොළඹත් මේ ස්ටෑන්ඩඩ් එකට කන්න නැහැ ඉතින් එන්න මාකොළ පාරේ 850ක් එන්න පීසා බෝන පීසා බෝන මෙතන මේ ඔක්කොම මොයිටෝ ඒත් හැමදේම හදනවා මේ ඉතින් ටික මේ පීසා මැෂින් එක පීසා නෙමෙයි කැපචිනෝ නේ මේකත් මේ කොෆි ඔක්කොම ඉතාලිද full clean සෑහෙන සෙනගක් ඉන්නවා ලස්සනයි තැනක් හොඳට තියෙනවා මෙතන පීසා බෝනා රසන මේකත් අතරම ටික කර ඉතාලි ස්ටයිල් එකක් තියෙනවා නේද මම නිතරම ඉතාලිය යනවානේ ඒ හින්දා Window 77යි 245 61ට ඔය වෙන දාඩේ අපේ නෝනා කෑම කොහෙද නෝනා එතන මේක දාන්න මේ මල්ලිගේ විස්තරේ මම මේ ඉන්ටර්නෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම අරන් එන්නේ වසන්තයට විස්තරය කියන්න ඕනේ මේ කියන්නේ ඔව් අපි ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට්ස් ඉතාලියෙන් ගේනවා ඒතර සීකාගෝ දාන්න ඕනේ සීකාගෝ දානවා ඩ්‍රයි අයිටම් ෆ්‍රෙෂ් අයිටම් ටික ඔක්කොම අපි හෑන්ඩ් ලගේජ් අරන් එන්නේ කිලෝ 100ක් 120ක් විතර අරන් එනවා salame, cheese වර්ග ඔක්කොම mix item ටික mozzarella, bresaola, pepperoni, cheese වර්ග gorgonzola, brie, feta, cheddar, ඒ cheese ඔක්කොම ටික ඒවට අපි අරන් යනවා. ඕන වෙලාවට බලන්න අපිට පෙන්වන්න පුළුවන්. අර ඊළඟ ඔයා ඒ සිටිසන් නේ? මට ඒ සිටිසන්. අවුරුදු අන්නේ කියන්නේ ඔව්. මේක මම බිස්නස් එකක් වගේම හොබි එකක් එක්ක යන ගමන. ආසයි මේක මම වයිෆ් එකතු වෙලා මේක කරන්නේ. මේකට ආසයි. ආසින්ද කියන්නේ අපේ ප්‍රයිස් එක මම දන්න තරමින් ලංකාවේ මේ ප්‍රයිස් එකට දෙන්න බෑ. වෙන ඉංග්‍රීසි එකෙන් අරන් යන්නේ. ආවිල්ලා. අපි මේක ආසාවෙන් කරනවා. ඒතර ඇත්තට මල්ලිට මේ ජීවත් වෙන්න සල්ලි නැතුව නෙමෙයි මේක කරන්නේ හොබි එකක් හැටියට නේ. ඔව් හැටියට කරන්නේ. ඊළඟට යකුවා මේ කොටම කවුරුත් ගෙවන්නේ නැති හොඳ පඩියක් ගෙවනවා කියලා. ඔව්. මේ වැඩ කරන අයට මේ මම දන්න තරමින් සාමාන්‍ය අපි හොඳ පඩියක් ගෙවනවා වැඩ කරන අයට. පොඩි පඩියක් නෙමෙයි සාමාන්‍ය අපි වැඩ පටන් ගන්නේ දවස් 3ක් 12ට හැමෝම දවස් 12ට එන්නේ නේ. දවස් දෙකක් ඉතුරු දවස් ටික දෙකට පටන් ගන්නවා.
සාමාන්‍ය අඩුම වගේ පඩි යන්නේ 55 වැඩි 1.10. ආ ATF ETF ගෙවනවා ටැක්ස් ගෙවනවා. එතකොට මල්ලිට හොඳ සපෝට් එකක් දෙන්න සේවකයන්ට ජොබ් දෙන්න ආරි බ්‍රාන්චස් 3-4ක් මට හිතලා තියෙනවා. ජය වේවා. නේ. තවත් මට දැන් ඔව්. දරුත් මම 3-4 දිනක් හොයනවා දැන් ඒක පේෂන් දාලා තියෙන්නේ. ඔව්. අයි දානවා. දෙන්නලා පොඩ අපේ shift එක දැන් තියෙන ටයිම් එක පොඩක් වැඩි කරලා ගන්න. ඔව්. මල්ලි බ්‍රාන්චස් 2-3ක් දායි ඕගොල්ලන් ඉතින් එන්න මල්ලිට ආදායම එන්න බෑ. ඇවිල්ලා මේව කරන්න බෑ. නියම මේක දැන් පෙන්නන නියම පීසා. වෙන්නේ. चिकन वेजिटेबल लेकर ඔව්. चिकन पेपरोन पोक पेपरोन 4 चीज से මේ ඔය දන්නවනේ ඉතාලි ඉන්නේ දන්නවා මේ රසාවල. ප්‍රසාව මේක හරි ගණන් ෆුල් ක්වොලිටි මේක. මොර්තදෙල්ලා එක. මොර්තදෙල්ලා. මේක මොකද ඒ දන්නවා මේ වගේ. ඔව් මේවා එන ගණන් මේකෙත් එක පීස් එකක් කන්න පින් කරන්න ඕනේ ඉතින්. ඉතින් මේක වෙජිටබල් එක. දැඩි දෙනවා. අපේ බබාලාද වෙජිටබල් කන්නේ වෙජිටබල් එක. චීස් එක. ඕලන්නේ තියන්න. පෙපරෝනි එක. ආ මේක චීස් එක. චීස් මික්ස් එක. ඔය තමයි ගොර්ගොන්සෝලා. අලි මේක තියෙනවනේ මේ ඔලිව් ඔයිල් එක තියෙනව නේද? ඔලිව් ඔයිල් ටිකක් දෙන්න. එදා මම ආසම පීස් එක දාලා තියෙන්නේ. දාලා තියෙනවා. ආ වෙන මොනද දෙන්න? ඕනේ. ඔව්. මේ හොඳ මන්දන ඉතාලියන්ම ස්ටයිල් සුපර් පීසා. මේ ඕන දක්කනේ කොහොමද වැඩේ කියලා. මම ආපු හැටි මම ඉතුරු ටික. කොහොමද අන්න. හරි. මීඩියම් තුන. හරි. අපිට ලැජ්ජයි. අපි තව තැනක කාලා ආපු මේ අර මේකට මල්ලි මනන් කියන්නේ මේක බැසිලුයි මේ මොකද අර පෙපරෝනි එක සලාමි. සලාමි. සලාමි නාපොලි. ඔරිජිනල් ඉතාලියන් නාපොලි. නියම නාපොලි වෙරි ක්ලාසි පීස් එක. ඕලන්ඩ ලංකාවේ මම ගැරන්ට් කරනවා කොහෙත් කන්නම් වෙන්නේ නැහැ. මේ කැපචිනෝ කොහමද? නෝනගේ මූණත් කැපචිනෝ වගේ. මේ මගේ කැපචිනෝ එක. මේ පීසා මේකෙමයි තියෙන්නේ. වෙරි ක්ලාසි. ඕලන්ඩ ඕන හැබැයි බොටල් ගෙනලා බොන්නත් පුළුවන් කියලා කිව්වා. ඒ ඉතාලියන් මොසරෙල්ලා චීස් අර මොනවාද ඒ සලාමි අර මොනවාද ප්‍රසූතෝනේ ඔක්කොම එල්ල කාලා චූන් එකේ යන්න බලන්න.